Hi, මම දිල්රු. ඉතින් මේ තමයි මගේ YouTube channel එක. Subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මගේ රුමේනියාවේ එක දවසක් ගත වෙච්ච හැටි තමයි මම ඉතින් අද ඔයාලට පෙන්වන්න යන්නේ. ඉතින් අද මගේ යාළුවාගේ උපන්දිනේ. එයා ඒ හින්දා පුංචි පාටියක් දෙනවා ඉතින් මට. අපි බලමු කොහොමද පාටියට ලෑස්ති වෙන්නේ කියලා. ඇත්තරම් පුංචි පාටියක් අපි වැඩ කරන අතරතුරේ තමයි මේ පාටිය ලෑස්ති කරේ. මේ තමයි අපේ රිසෙප්ෂන් එක අපේ හෝටලේ. රිසෙප්ෂන් එකේම ඉතින් කුස්සියේ තමයි අපි වැඩේ පටන් ගන්නෙ. මේ ඉන්නේ මගේ යාළුවා. ඉතින් එයාට දැන් අවුරුදු 53ක්. එයා ඉතින් මට බීම දීලා කේක් දෙන්න තමයි හදන්නේ. ඇත්තටම මේ කේක් නම් මම මීට කලින් කාලා නැහැ. මොකද දැන් ඔයාලා හිතයි ලංකාවේදී කේක් කාලා නැත්te කියලා. නෑ එහෙම නෙමෙයි. මෙතන තියෙන්නේ කේක් කිව්වට මේක අයිස් තමයි තියෙන්නේ. අයිසුයි පෙයා සහ චෙරි. බලමු ඉතින් කාලා රස ඇති. බීම වලට නම් එයා කියන්නේ ඉතින් සුක් කියලා. කේක් වලට කියන්නේ ප්‍රජිතූර කියලා. එයා ඉතින් හැම දෙයක්ම කතා කරන්නේ එයාගේ භාෂාවෙන්. මොකද එයාට ඉංග්‍රීසි ටිකක් බෑ. ඒ වුණාට ඉතින් ඒක හොඳයි. මොකද මමත් ටික ටික රොමේනියන් භාෂාව ඉගෙන ගන්නවා එයා හින්දා. එයා කියනවා හරිම පැහැදිලි. ඉතින් හොඳට තේරුම් ගන්න පුළුවන්. මම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් එයා කතා කරන විදිහ එයායි මමයි මොනවද කතා කරන්නේ. ඉතින් මෙහෙම තමයි ඉතින් කේක් එක දිස් වෙන්නේ. ඉතින් දැන් අපි දෙන්න කන්නයි හදන්නේ. ඔන්න ඉතින් කේක් කාලා ඉවරලා ඉතින් මගේ දවල් ආහාරය අරගෙන කාමරයට ආවා. ඉතින් මේ තියෙන්නේ දහවල් ආහාරය මගේ. මට ඉතින් රුමේනියාවේ හෝටලේ මං ඉන්න හෝටලෙන් තමයි මේ කෑම දෙන්නේ. ඉතින් සුප් එකක් තියෙනවා. සලාදයක් තියෙනවා. කුකුල් මස් ටිකක් තියෙනවා. ඕක තමයි ඉතින් දවල් ආහාරය. ඩයට් එකක් වගේ තමයි. ඒකට ඉතින් මම කැමතියි එහෙම දෙන එක. කාලේ ඉවරලා පුංචි gift එකක් හම්බුණා. හැබැයි මේක නම් මට කලින් හම්බුනේ. ඉතින් මම මේ vlog එකටම එකතු කරා. මේක ඉතින් අපිට දෙසැම්බර් 6 වෙනිදාට දෙන තෑග්ගක් අපි බොස්ගෙන් තමයි හම්බුනේ. බලමු ඉතින් ඒකත් unbox කරලා මොනවද මට හම්බෙලා තියෙන්නේ කියලා. වැඩ කරන අපි හැමෝටම දෙනවා. බිස්කට් මේකෙන් දෙකක් ඉතින් මම කාලා තියෙන්නේ. මොකද වීඩියෝ එක පස්සේනේ කරන්නේ. ඒතකන් ඉවසන් ඉන්න බෑ ඉතින්. දෙකක් කාලා තියෙන මේ බිස්කට් එක නම් හරිම රසයි. ඊට පස්සේ තියෙනවා චොකලට්. මේක චොකලට් වර්ගයක්. මම ඊට කලින් කාලා නැහැ. බලමු. ඊට පස්සේ මොනවද තියෙන්නේ? රෆෙලෝ. මම මේකට නම් හරි මාසයි. ඉතින් මේක ටිකක් ගණන් මෙහෙ. කැමති මේක. ඔන්න රෆෙලෝ එකකුත් හම්බුණා. ඊට පස්සේ මොනවද තියෙන්නේ? බලමු අපි. චායි. මගේ බොස් දන්නවා ඉතින් මං වැඩිපුර කැමති චායි වලට තේ වලට කියලා. ඉතින් මෙහෙ කියන්නේ චායි කියලා. කෝපි වලට මං එච්චර කැමති නෑ ඉතින්. මේක තමයි මගේ ප්‍රසන්ට් එක. බලමු අන්බොක්ස් කරලා මොකක්ද කියලා. මං හිතන්නේ මග් එකක්. අදට vlog එක ඉවරයි. ආයේ අලුත් vlog එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. Thank you.